තීරිත ඉවෙන්ට් එක තියෙනකොටම එදාට හොඳටම වහිනවා. දැන් හොඳටම කළු කරලා තියෙන අපි බලාපොරොත්තු වෙනවා 6ට වහින්න නැති වෙයි කියලා. මොකද දීප ලෙක්චර් එකම මතක නැහැනේ මොකද්ද? මොකක්ද ලෙක්චර් එක? අපි ඔයත් එක කවදා පොඩ ඇක්සිඩන්ට් එකකට මේ වෙලා තියෙන්නේ. ස්ටේජ් එක වැත යන්න බෑ අපි කිසිම ගව්වක් දුන්නේ නැහැ. ගයිස් දැන් අපි යනවා අපේ දිමුත්ගේ බෝඩිම කරා. දිමුත්ගේ බෝඩිමට යන්න තියෙන සිල්ලර කඩයක් ඇතුලෙන්. පිටින් යන්න පුළුවන්. පිටින් යන්න පුළුවන් ඇතුලෙන් යන්න පුළුවන්. ගයිස් දිමුත්ගේ වෙල්ලායට ෆිෂරිස් එක පේනවා. දැන් අපි ආවේ මේ එකපාරකින් දැන් යන්නේ මේ වෙන පාරකින් මේ පාරෙන් ගියාම යුනිවර්සිටි එකේ පිටිපස්සනේ. මොකද ඒක කියන්නේ? යුනිවර්සිටි බැක් සයිඩ් එක තමයි. අපි එහෙම කියවනේ අර හරය වගේ. චමිදුවයිගේ විශේෂිත උඩාන්ස් එකක් තමයි තියෙන්නේ. අපි දැන් යුනිවර්සිටි එකේ බැක් ගේට් එකට ඇවිල්ලා තියෙන්නේ. තීර්ථ එක තියෙනවා මේ අද දවස වැසි දවසක්. තීර්ථ ඉවෙන්ට් එක තියෙනකොටම එදාට හොඳටම වහිනවා. ඊතර මාසනාවක් කියලා බහැලා. සාමාන්‍ය අර බහැලා දෙයක් පටන් ගන්නකොට සුබයි කියලා කියන්නේ නේ. එහෙම නෑ මන් දන්නේ විදිය මේ නමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නම වෙනස් කරන්න ඕන. අර අරෝවන් කියලා ඉන්න මේක මේන් කැරක්ටර් ඌ වෙනකොටම වහිනවා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් හොඳටම කළු කරලා තියෙන අපි බලාපොරොත්තු වෙනවා 6ට වහින්න නැති වෙයි කියලා. 6ට තමයි ඉවෙන්ට් එක පටන් ගන්නේ අද 27 අප්‍රේල් 27 ඒක පෝස්ට්පෝන් වුණා මේ ඒකත් මේ ගංගතුරු කරත් නෑ මොකද ඇයි දික්ක ආව් මම අර කුණාටුවත් එක්ක මේ ඒකත් එක පෝස්ට්පෝන් වුණා ගොඩක් එකපාර ඔන්න කිව්වා පෝස්ට් එකක් දාලා 27 තියෙනවා කියලා නමුත් අද දවසේ තියන්න හම්බෙන්නේ නෑ මම ඔයාලට පේනවනේ මම පෙන්නන්නම් මේ අද හොඳටම කළු කරලා තියෙන්නේ සමහරක් එක දවල්ෙද්දි මේ පායලාදී කියන්න බෑ හරියට ඔව් කියන්න බෑලි කාලේ වුණේ ගැන කියන්න බෑ අපි බලමු ඉස්සරහට මොකද කියන්නේ. ටීටී වන්ට එක කරගන්න පුළුවන් වුණොත් සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට ගේන්න. බයි බයි. අපි දැන් මොකද මේ ලෙක්චර් එකම මතක නැහැ මොකද්ද මේ. මොකක්ද ලෙක්චර් එක? ඔපරේෂන් රිසර්ච් 2. ඒ ලෙක්චර් එක අවසන් කරලා දැන් අපි පැය 4ක් තියෙන ඊළඟ ලෙක්චර් එකට දෙකට පටන් ගන්න. මේ කටේ දැන් 10 වෙනකන් තිබ්බේ. අපි ඊළඟ ලෙක්චර් එකට පැය 4ක් තියෙනවා. දැන් මොකද්ද කරන්න කියලා බලමු පිටසට මොකද්ද කරන්නේ. පැය 4ක් තියෙනවා. වහිනවා. අද තීර්ථක කරගන්න වෙන්නේ නැහැ මං හිතන විදිහට. අපි බලමු කොහොම වේද කියලා. පොද වැස්සේ අපි ඉදිරියටම යන්න. අපි බලමු ඉස්සරහ. අපි දැන් කවුද ඔයත් එක කවුද පොඩ ඇක්සිඩන්ට් එකකට මේ වෙලා තියෙන්නේ ආත පොඩ වෙන්නේ අත පොඩ ඩැමේජ් වෙලා තියෙන්නේ පව් වැඩේ අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නැහැ නේ අනිත් උන් අපි අගේ හැප්පෙන්නේ නේද
මේ අද මොනවද තිබෙ මචං? ෆයිනෑන්ෂල් මැතමැටික්ස් 1 තිබිලා දැන් අපි තීර්ථ එකේ ඉන්නේ. මේ තීර්ථ එකට ඉන්නවද? තීර්ථ එකට ඉන්නවද? අනිවාර්යෙන්. විශාල කරදරයක් වුණා නෙමේ. තීර්ථ එකට ඉන්නවා. දැන් වෙලාව 4යි 6ට පටන් ගන්න. ස්ටේජ් එක වැද යන්න බෑ අපි කිසිම උදව්වක් දුන්නේ නැහැ. බලමු කොහොමද තත්ත්වය කියලා ඉස්සරහට. දැන් අපි යනවා අපේ දිමුත්ගේ බෝඩිම කරා. අපි දිමුත් අපිට සංග්‍රහයක් ද ලෑස්ති කරලා තියෙන්නේ මේ මොකද කවුද තියෙන්නේ චිකන් මේ ඔක්කොම කියලා. ලෙවල් බාබකියු ඔක්කොම දැන් අපි එක්කන් යනවා. අපි බලමු මොන සංග්‍රහයක්ද අපිට හම් වෙන්නේ. පමණ කරේ තේ ටිකක් ගන්න ඕන වෙන්නත් පුළුවන්. ඔව් එහෙම කියන්න පුළුවන් නේ. මොනවද තමයි ඩෙවල් දාන්නේ. ඔව්. අපි හොදන්නේ. අපි යා කොහොමද කියලා බලමු. දිමුත්ගේ බෝඩිමට යන්න තියෙන සිල්ලර කඩයක් ඇතුලෙන්. ඒක මම නේ පිටින් යන්න පුළුවන් ඇතුලෙන් යන්න පුළුවන්. යන්නේ ඇතුලේ. ඔව් යන්නේ ඇතුලේ. කියන්න බෑ මම ඇතුලෙන් යනකොට මොනවද ආප්පේ දාගෙන යනවද දන්නේ නැහැ. අපි දැන් කොම් වට්ටි කරගෙන යන කඩේ. මේව කන ගමන් අයිස් පළම් කන ගමන්. අපි හිටගෙන ඉන්නේ පාරේ තනක් ගහලා බෝඩි. ඒ මොකද්ද මචං මේ කැම්පස් එක මොකද්ද? අර කැම්පස් එකේ වෙන්නේ? අම්මඩ දෙන්න. ගයිස් දිමුත්ගේ වෙල්ලායට ෆිෂරිස් එක පේනවා මේ මගේ පිටිපස්සේ මේ බිල්ඩින් එකක් තියෙන්නේ. ওই බිල්ඩින් ඔක්කොම මේ යුනිවර්සිටි එකේ ෆිෂරිස් ඩිපාර්ට්මන්ට් එකට දාලා බිල්ඩින්ස් ලු. මේ වෙලෙන් පැනලා ගියොත් ෆිෂරිස් එකට යන්න පුළුවන්. හැබැයි කැම්පස් එක පිටිපස්සෙන් යන්න වෙන්නේ. දැන් අපි ආවේ මේ එකපාරකින් දැන් යන්නේ මේ මේ පාරකින් ගියාම යුනිවර්සිටි එකේ පිටිපස්සනේ. මොකද ඒක කියන්නේ? යුනිවර්සිටි බැක් සයිඩ් එකට තමයි සෙට් වෙන්නේ. අපි එහෙම කියවනේ අර හරිය වගේ. බැක් ගේට් එකට වැටෙන බැක් ගේට් එක. රියර් කියලා කියපන්. අර ඔව්. අපි යන් කොහොමද වෙල්ලා යත්තින මම ඒක පොඩ්ඩක් ගන්න. වෙල්ලා ආයවල දැකලා තියෙන දේ ගමන්. ඔව් කියන්නේ. මේ විදිහින් පිටිපස්සට වටුනට පස්සේ අපිට ආට් එක පැත්තට යන්න පුළුවන් නිකන්. yes. මේ ඉන්ෆෝමේෂන් වටිනවා මේ බලන කට්ටියට. ඒකයි ඉඳ ඕන දෙයක් කියන ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්ෆෝමේෂන්ස් දෙනවා අලුතෙන් එන නංගිලා මල්ලිලාට. මේ අද කමිටි මෙම්බර් ඊළඟ සභාපති අද චමදුවයිගේ ඩාන්ස් එකක් මේ බ්ලොග් එකට අපි අතුලත් කරනවා අනිවාර්යයෙන්ම. විශේෂ ඩාන්ස්. මේ විශේෂ ඒක මේ ඒ ඩාන්ස් එක බලන්න අපි මෙහෙම කරමු. ඒ ඩාන්ස් එක මේ බ්ලොග් එකේ අතනමැදි තැනකින් දාමු. එතකොට නේ කලින් ඒවත් තියෙනවා. ඒකත් මම පොඩ දාන්න බලන්න ෂෝට් එකක් විදියට නේ. සම්මුතියවත් දන්නේ බැලේ ඩාන්ස් එක. බැලේ ඩාන්ස්. බැලේ ඩාන්ස් යනවා. නෑ අපි ඔක්කොම ඩාන්ස් කරන එක ප්‍රශ්නයක් නෑ. චමිදුවයිගේ විශේෂිත ඌ ඩාන්ස් එකක් තමයි තියෙන්නේ. ඒක නැතුව වෙන මොකක් හරි අදහස් කරේ නෑ හොද. එහෙමයි තියෙන්නේ. අර මේව කරට අත දාගෙන ඔව් කරට අත දාගෙන අර මුක්කු ගහගෙන එහෙම නටර අර සුමීරි පානේ පදමට ගහලාගේ සින්දුවට තමයි මේ මුක්කු වැටෙන්නේ. මේ යුනිවර්සිටි එකේ හරි. අපි දැන් යුනිවර්සිටි එකේ බැක් ගේට් එකට ඇවිල්ලා තියෙනවා. පුරුදු කරලා ගියන්න ඕනේ. හරි ගේස්. යකෝ දැන් නම් මේ සිරිපාදේ නැගිට සීලින් නැගිට. දැන් පොඩ සිරිපාදේ නැගිට ෆීලින් එකක් තියෙනවා. කලින් ඇවිල්ලත් නැහැ මේ. අටටමත් මම අහන්න දැන් මන් නැතත් මේ ආව එන්න පුළුවන් නේ. පුළුවන්. එන්න ඕනේ. එන්න පුළුවන්. යන්න කොහෙද? යන්නේ ඕනි කියලා. ආන්තියන අවුරුද්දේ බයිසිකල් හරියනේ මාත් පළවෙනි දාට ඔය පාරෙන් ඇවිල්ලා පාර වරද්දගෙන ගියාර මේ අන්න අර
හොයාගන්න බැහැ. මාරයනි බා. සමිතවත් අච්චර දුන්න එක. නෑ මේ ඔය සමිතවත් තාම ඒක. තව විස්තර කියන්නේ මේ vlog එකට අපි දාන්න ඕනේ ඔය ඔක්කොම. ඒ ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කැම්පස් එකට ආවා. මේ දැන් අපි යන්නේ ස්ටේජ් මොකද විතර යන්නේ? ආට විතර යන්නේ. ගයිස් අපිට තව පැයක් හරියටම පැයක් තියෙනවා මේ පැයක් තියෙනවා. හරියටම පැයක් තියෙනවා. හරියටම පැය. මෙහෙම 6ට කිව්වට 6ටම පටන් ගන්න තම මූණව සෙට් කරලා නැද්ද කොහෙද? මේ ස්ටේජ් එකේ. මේ බලමු කොහොම වේද කියලා. සාමාන්‍යයෙන් අර ඔව් නේ ලැබුදයි. සාමාන්‍යයෙන් අර කියන වෙලාවට හරියටම පටන් ගන්න 8 වගේ වෙයි. ඔව් 8 වගේ වෙයි කියන්න බෑ. දැන් මේ කොහෙද යන්නේ? අපි යන්නේ මෙතන මේ ආට් කැන්ටින් වල. අහුම්. ආට් කැන්ටින් වල. චානල් ගානේ. ඔව් චමුදු අයියා ගානේ අපිට ප්ලේන්ටි 5ක්. පහයි. ටී ගන්න. රෝල්ස් පහයි. තව පොඩි ගමන්. කොච්චර දැන් ගෙලෝ කෙල්ලෙක් ගිහින්. හරි හරි. අපිට අදාළ නැහැ. එනවා. Chalo hi again. Hi. Rapper. මේ පේපර් කටරේ කොහමද? வானம் தன் நட்சத்திரங்களை ஆழ்ந்து கொண்டிருக்கும் இத்தருணத்திலே ருகுண பல்கலைக்கழகத்தினால் விஞ்ஞானப்பில் மாணவர் சங்கத்தினால் ஏற்பாடு செய்யப்பட்ட இந்நிகழ்வு எம் உள்ளங்களை ஒளிரச் செய்யட்டும், எம் பாடலைகளை நிகழச் செய்யட்டும் என பிரார்த்தித்த வண்ணம் நிகழ்வுக்கு நாளலாம். ඒ සඳහා මේ ගෞරවනීය ආරාධනය රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පියුට Sistema
ඉස්මායිල් වැනි දාර්ශනිකයන් මෙන්ම මහා ඇලෙක්සැන්ඩර් වැනි මිලිටරි මහ බලකරුවන්ට පෘථිවියට තම දායාද ඉක්මනුය. माया राजधानी युग सामान तीर्थक आरोवन्नम रणसूर्य समनादयस्य माया आशीर्वाद करगत आरोवन युग सामान राज्य अतुरु बलवेग वरी उदाहरण तम श्रेष्ठत्वे निसंग बे असहाय रणसूर्या युग सामाल की देवत्वे पत्य कालावकाशे श्रीलंका द्वीपे रोहन पुरवने रुहन विद्यार्थ्यन हमुवट आरोवन्नम बे रणसूर्या तीर्थगत वंदे What